මිතුරන් සොයන වලස්පැටියා. එකමත් එක කාලෙක ගොඩක් සුන්දර වනාන්තරයක් තිබුණා. ඒ වනාන්තරේ කුඩා වලස්පැටියෙක් ජීවත් වුණා. ඔහුගේ නම ඔර්සෝ. ඔර්සෝට ගොඩක් හොද හදවතක් තිබුණා. ඒත් ඔහුට තිබුණේ එකම දුකක් පමණයි, ඒ ඔහුට හොද මිතුරන් නැතිවීම. එක් දිනක් උදෑසන ඔර්සෝ තමන්ටම කියාගත්තා. අද මම තනියම. ඒත් මම හොද මිතුරෙක් හොයාගන්නවා. ඔහු වනය තුල ඇවිදමින් හිටියා. මුලින්ම හමුුනේ කුඩා හාවෙක්. පුංචි හාවා, ඔයා මගේ මිතුරා වෙන්න කැමතිද? ඔර්සෝ ඇසුවා. හාවා hina වෙලා කිව්වා, මට දැන් ගොඩක් වැඩ තියෙනවා. මම කැරට් එකතු කරන්න යන්න ඕනේ කියලා ඉක්මනින් දිව ගියා. ඔර්සෝට ටිකක් දුක හිතුණා. හරි, තව කෙනෙක් හමුුයි. ඔහු සිතාගත්තා. ඊළඟට ඔහුට හමුුනේ කුරුල්ලෙක්. ඔයා මගේ මිතුරා වෙන්න කැමතිද? කුරුල්ලා කිව්වා, මට අහසට ඉහළින් පියාඹන්න ඕනේ. ඔයාට එහෙම පුළුවන්ද? කියලා පියාඹා ගියා. ඔර්සෝගේ ඇස්වල කඳුළු පැමිණියා. ඇයි කාටවත් මාව මිතුරෙක් කරගන්න ඕනේ නැත්තේ? ඔහු හෙමින් කතා කළා. ඒ මොහොතේ අසල ගසක් උඩින් සද්දයක් ඇසුණා. කුඩා සුදු පාට මීපෙටියෙක් ගස උඩ හිටියා. ඔහු බය වෙලා, මට බිමට බහින්න බෑ. මට උදව් කරන්න. මීපෙටියා දුකින් කිව්වා. ඔර්සෝ ඉක්මනින් ගස අසලට ගියා. ඔහු විශාල වුණත් හදවත හරිම හොදයි. බය වෙන්න එපා. මම ඔයාට උදව් කරනවා කියලා ඔහු මෘදු ලෙස මීපෙටියාව බිමට ගන්න උදව් කළා. මීපෙටියා සතුටින් කිව්වා, ස්තුතියි. ඔයා හරිම හොඳයි. ඔයාට මගේ හොඳම මිතුරා වෙන්න පුරවන්ද? ඔර්සෝගේ මුහුණ දිලිසුණා. ඔව්, මම කැමතියි. එදා සිට ඔර්සෝ තීරුම් ගත්තා වැදගත් දෙයක්. සැබෑ මිතුරන් ලැබෙන්නේ ආදරය, කරුණාව, උදව් කිරීම නිසා. ඉන්පසු වනයේ සතුන් හැමෝම දැකගත්තා ඔර්සෝගේ හොද හදවත. ඔවුන් සියලු දෙනාම ඔහු සමග සෙල්ලම් කරන්න ආස වුණා. මේ වීඩියෝව බැලුවට ගොඩාක් ස්තුතියි. මෙම වීඩියෝට කැමති නම් ලයික් කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. නැවත තව ලස්සන වීඩියෝවකින් හමු වෙමු.